Hi guys, ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පොඩි ළමයෙක් වුණත් ලේසියෙන්ම කෝඩ් ටයිප් කරලා earn කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඒක ඇස්බොට් කියන එක තමයි. එතකොට මේ බොට් ගෙන් තමයි අපි මේ වැඩේ කරන්න. ඒක ලේසියට තමයි යාලා හදලා තින්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් රෙකෝඩ් පාර්ට් එකට ගියාට පස්සේ ඒක මම පැහැදිලි කරන්න. මුලින්ම මතක තියාගන්න මේ කෝඩ් ටයිප් කරන සයිට් පැසිව් ඉන්කම් එකක් විදිහට තියාගන්න එපා. පාර්ට් ටයිම් විදිහට නිකන් ඉන්න ගමන් යූස් කරන්න තියාගන්න. කැමති නම් ඔයාලට මේ සයිට් එකේ වර්ක් කරන්න පුළුවන්, නැත්නම් නොකර ඉන්න පුළුවන්. කිසිම බලකිරීමක් නැහැ කාටවත් කරන්න නොකරන්න කියලා. මේන්ලි කරන්න තියෙන්නේ කෝඩ් ටයිප් කරලා earn කරන එක. ඉතින් මේකේ විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද විත්ඩ්‍රෝ කරන මෙතඩ් අපි මේවා වීඩියෝ එක ඉස්සරහට කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම සෙට් වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න. යමු අදගෙන ආපු වීඩියෝ එකට. ඉතින් මුලින්ම මේ සයිට් එකට එන්න. ඉතින් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට වෙබ්සයිට් එකට තමයි අවිල්ලා තින්නේ. 2captcha කියලා තමයි තින්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකට අවිල්ලා හරියන්නේ නැහැ ඔයා. මෙතන යට තියෙනවා client key කියලා. ඉතින් මේ client key එක අපි copy කරගන්න ඕන. අන්න ඒ key එක අපි copy කරගත්තට පස්සේ එයාලගේ තව app එකක් තියෙනවා Play Store එකේ. අපි එයාලගේ app එක Play Store එකට ගිහිල්ලා install කරගත්තට පස්සේ අර client key එක එතෙන්ට දෙන්න ඕන. ඊට පස්සේ next දුන්නාම auto අපි ඒ app එකට reload වෙනවා. එතකොට මේ client key එක අපිට විතරයි තියෙන්නේ, වෙන කාටවත් නෑ. ඒක අපිට ඕන වෙච්ච client key එකක්. ඉතින් get start දුන්නාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේවා අපිට select කරලා මෙතන කරගන්න පුළුවන්. මේ විදිහට code type කරන්න තියෙන්නේ. මේවට බලා ගන්න පුළුවන්. මේ විදිහට මම type කරනවා. ඉතින් මෙතන type කරලා මෙතන හරි ලකුණ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන්. ඔයාලට අදාළ balance එක මෙතනදී එකතු වෙනවා. මේ MB කියන එකෙන් අර අකුරු එහෙම ගිහලා තියෙන්නේ. අන්නේ MB කියන එක හොයාගෙන එතනට ටික් කරන්න තියෙන කොළ පාටින් ඊට අදාළ ගාන එකතු වෙනවා. මේක මතක තියාගන්න. ඔයාලා කරනකොට මේකේ අර උඩ තියෙන බැලන්ස් එක ටික ටික අඩුයි. ඒ අඩුවෙන් ඔයාලා මේ ඇප් එකේ කරන හින්දා මේක අර අපි මුලින්ම සයිට් එකට ගිහලා ක්ලයන්ට් කී එකක් ගත්තේ. අන්නේ සයිට් එකේ තමයි ඇත්තම බැලන්ස් එක මේකේ සටහන් වෙන්නේ. හදිසියවත් ඔයාට ඩොලර් එකක් හෙව්වා කියන්නකෝ. ඒ ඩොලර් එක මේ ඇප් එකේ නෑ කියලා බය වෙන්න එපා. ඒක තියෙන්නේ මේන්ලි සයිට් එකේ. ඉතින් මේ විදිහට තමයි ඔයාට මේකේ කෝඩ් ටයිප් කරලා සහ මේ පික්චර් වලින් තියෙන එක එක ඒවා තියෙනවා ටාස්ක් වගේ දේවල් ඒව කරලා මේක රන් කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ටයිප් කරගන්න දින්නේ මහ ලොකු දෙයක් කරගන්න නෑ. ඒක ඉතින් අපි මේක්චර කතා කරන් දෙන්නේ නෑ. ඒකට කරගන්න පුළුවන් හින්දා මම මෙතන ඉරි කැලි තුන ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා request payout කියලා. ඉතින් අන්නේ ක්ලික් කරාට පස්සේ අපේ කලින් ආපු සයිට් එකට තමයි යන්නේ. සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් start work කියලා තියෙනවා. අන්නේ start work කියන එක අනිවාර්යෙන් ක්ලික් කරගන්න ඕන. start work කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් උඩ තියෙනවා අපේ මෙතෙක් earn කරපු balance එක. දැන් මම පොඩ්ඩයින් ටාස්ක් කරේ ඒ අදාළ balance එක තමයි උඩ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්නේ balance එක හරි නැත්තම් එහා පැත්තේ තියෙනවා මෙතන ඉරි කෑලි තුනක්. අන්නේ ඉරි කෑලි තුන ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එතන යට තියෙනවා change wallet සහ payout history කියලා. ඉතින් මෙතන change wallet කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මේ විදිහට wallet ටික බලා ගන්න පුළුවන්. මෙතන මම bitcoin cash කියන එක සිලෙක්ට් කරගන්නවා 0.25න් මේක withdraw එක ගන්න පුළුවන් හින්දා. ඉතින් මෙතන දැන් අපි address එක දාන්න ඕන bitcoin cash එකේ මම Binance එකට යනවා. Binance එකට ගියාට පස්සේ ඔයාට මෙතන on chain deposit කියන එකට ගිහිල්ලා BCH කියන එක තමයි ඔයා සර්ච් කරගන්න ඕන. BCH කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙතන BCH කියන එක ආයි ක්ලික් කරගෙන මේ wallet address එක copy කරගන්න ඕන. අන්නේ copy කරගත්ත address එක අතෙන්ට ගිහලා paste කරාට පස්සේ ඔයාට withdraw එක දෙන්න පුළුවන් මෙතන save කරගත්තාම. ඉතින් ඔයාට මේකේ balance එක තියෙනවා නම් විතරයි මේ wallet address එක දෙන්න ඕන. මේක ආයි auto අර මේ rechange වෙනවා. එතකොට ඔයා withdraw එකක් කියන්නේ 0.2.5ක් ඔයා මේක earn කරගත්තට පස්සේ තමයි මේ wallet address එක දෙන්න ඕන. නැත්තම් නිකන් දීලා වැඩක් නැහැ. සල්ලි නැතුව දෙන්න එපා. කලින් ඇඩ් කරලා තියන්න යන්න නැතේවා. සල්ලි එකතු වුණාට පස්සේ ඔයා wallet address එක දීලා withdraw එක කරගන්න. ඔයාට ඒක දුන්නාට පස්සේ දවසක් ඇතුළත මේකේ withdraw එක යාලා දෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න මේ වෙබ්සයිට් එකේ නම 2captcha.com කියලා Google එකේ search කරගන්න. අර app එකේ නම තමයි Play Store එකේ තියෙනවා, Apple Store එකේ තියෙනවා. එතකොට ඒකේ ආක් search කරගන්න ඕන 2captcha bot කියලා. ඉතින් ඉච්චර මේක කතා කරන්න තියෙන්නේ. next video එකකින් හමු වෙමු. හැමෝටම goodbye.